කොහොමද මගේ පුංචි යාළුවනේ? ඔන්න අදත් මං ඔයාලට අලුත්ම අලුත් කතාවක් අරගෙන ආවා. අපි දැන් බලමු මොකද්ද ඒ අලුත්ම අලුත් ලස්සන කතාව කියලා. ඔන්න දවසක් රෑ වෙන්න ලං වෙලා රිදී පාට ගංගායි ලස්සනට පිපුණු මල් වතුයි වට කරගෙන තිබුණු රාජධානියක ලියානා කියලා තනිකමින් හිටපු කුමාරිකාවක් ජීවත් වුණා. එයා ඉතින් හැමදාම මාලිගාවේ වත්තේ ඇවිද හිතුවේ අනේ එයාගේ හිත තේරුම් ගන්න පුළුවන් යාළුවෙක් හිටියානම් කොච්චර හොඳද කියලා. ඉතින් ඔහොම ඉන්නකොට ලස්සන දවසක උදේක පුංචි රන්වන් පාට සමනලයෙක් පියාඹගෙන එයාගේ අතේ වැහුවා. මේක දැක්ක කුමාරිකාවට ඉබේටම හිනාවක් ආවා. කොහොමද පොඩ්ඩෝ කියලා කුමාරිකාව අර රන්වන් පාට සමනලයාගෙන් හිමීට ඇහුවා. ඉතින් එදා ඉඳන් මේ කුමාරිකාවයි අර රන්වන් පාට සමනලයයි වෙන් කරන්න බැරි හොඳම යාළුවෝ දෙන්නෙක් වුණා. ඉතින් මේ කුමාරිකාව පොත් කියවන වෙලාවටත් මේ රන්වන් පාට සමනලය ඇවිත් කුමාරිකාවගේ පොත උඩින් නට ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, කුමාරිකාව සින්දු කියද්දී මේ රන්වන් පාට සමනලයා හිමින් ඇවිත් කුමාරිකාවගේ උරහිසේ වහනවා. ඔන්න ටිකක් සීතල දවසක හවස් වෙලා සමනලයාගේ තටුවල පාට ටික මැකිලා යන්න ගත්තා. ඉතින් ඔන්න දවසක් උදේම කුමාරිකාව සතුටු කරන්න ඕනි කියලා හිතපු මේ රන්වන් පාට සමනලයා එයාගේ මායා බලය යොදාගෙන සමනල්ලු ගොඩාක් මවන්න ගත්තා. ඒ මවපු සමනල්ලු අහස පුරා පියාඹන්න ගත්තා. කුමාරිකාව ගොඩාක් සතුටු වුණා. ඊට පස්සේ ආයෙමත් මේ රන්වන් පාට සමනලයා කුමාරිකාව ළඟට ආවා. ඉතින් මේ රන්වන් පාට සමනලයයි මේ කුමාරිකාවයි හැමදාම හොඳම යාළුවෝ විදියට ජීවත් වුණා. ඉතින් ඔයාලටත් මේ වගේ කතා දිගටම බලන්න ආසයි නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් පුංචි යාළුවනේ මේ වගේ ලස්සන කතාවක් අරගෙන මං ආයෙත් එනවා. එහෙනම් මං ගිහින් එන්නම්.